හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක නම් කලින් අරන් එන්න හිතාගෙන හිටපු වීඩියෝ එකක් නෙමෙයි. මොකද කියනවා නම් මේක හදිස්සිය වෙච්ච කරදරයක්. ඉතින් යාළුවනේ මට හිතුණා ඒ දේ ඔයාලා එක්ක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් අපේ තාත්තට සර්පෙක් කාලා තිබ්බා. ඉතින් අපේ පැත්තේ ඉන්නවා සර්පයෝ කෑවහම බෙහෙත් කරන වෙද මහත්තයෙක්. ඉතින් යාළුවනේ තාත්තට සතෙක් ආන් තාත්තා යාගෙන් ගිහින් බෙහෙත් අහන් ඇවිල්ලා තිබ්බා. ඉතින් එයා දීව බෙහෙත් ටික මම තාත්තට හදලා දුන්නා. ඉතින් ඒ ටික මම ඉතින් ඔයාලා එක බෙදා ගන්න ඕනේ කියලා හිතලා වීඩියෝ කරගත්තා. මම ඔයාලට තව එක දෙයක් කියන්නම්. මම වෙද ශාස්ත්‍රය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මම තාත්තට හදලා දීපු බෙහෙත් ටික තමයි මම ඔයාලා එක්ක බෙදාගන්නේ. ඉතින් ඔයාලා ওই දේවල් බලලා ওই වගේ දෙයක් වුණොත් ඒවා කරන්න යන්න එපා. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔය තියෙන යාළුවනේ සුදු ලුණුයි උළුහාලුයි කරපිංච ගහේ පොතුයි මුළුයි කොළයි ඒ ඔක්කොම ටික දාලා වතුර ටිකක් දාලා ලිපේ තියලා ඒක චුට්ටක් ඉදෙන්න තියලා ඉතින් මේ වතුර වලට එළඟි තෙල් චුට්ටක් දාලා දෙන්න කියලා තිබ්බා. ඉතින් එන්නේ එක හදපු විදිහ තමයි ඔය තියෙන්නේ නා. දවසට 3 පාරක් හරි 4 පාරක් හරි බොන්න කියලා තමයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ අමු කහයි මදුරු තලා කොළයි දෙහි ලුණුයි තොටිල පුතුයි ඉතින් ඔය ඔක්කොම එක ප්‍රමාණයට අරගෙන කොටන්න කියලා තියෙනවා. මම ඉතින් ওই වංගෙඩියේ කලින් ඒ බේට් එක කොටපු හින්දා ඉතින් ආයෙ හොදලා ගත්තේ නැහැ. වතුර පිටින් තිමන්න කරන්න හොඳ නැහැ කිව්වා. ඉතින් ඒ නිසා ඒ ටික ඔක්කොම දාලා කෙටුවා. ඉතින් යාළුවනේ ඒ ඔක්කොම දාලා කොටන්න කියන්නේ තොටිල පොතුයි ලුණුයි මදුරු තලා කොළයි අමු කහයි ටික තමයි දාලා කොටන්නේ. ඊට පස්සේ දෙහි චුට්ටක් දාලා ඒක කලවම් කරලා ඉදිමිලා තියෙනවනේ සතා කෑවහම ඉදිමෙනවනේ. ඒ ඉදිමිච්ච තැන වටේ තමයි ගාන්න කියලා තියෙන්නේ. ඒකත් ගාන්න ඕනේ ඉදිමුව බහින්න. ඉතින් යාළුවනේ ඔය ටිකක් يعني කුඩු වෙන්නම වගේ පවුඩර් වෙන්න වගේ කොටා ගන්න ඕනේ. ඉතින් ඒ කොටලි වල ඔය මම දෙහි එකතු කරලා ඊට පස්සේ කලවම් කරගන්නවා. කලවම් කරලා තමයි ගාන්නේ. ඔය තියෙන්නේ උළුහාලුයි අරත්තාලයි සුදු ලුණුයි ඔය ටික ඔක්කොම වතුර ටිකක් දාලා තම්බලා ඒ වතුර උදේ හවස තමයි බොන්න කියලා තිබ්බේ. ඉතින් ඒකට මීපැණි චුට්ටක් දාලා බොන්න කියලා තමයි තිබ්බේ. ඉතින් ඔන්න එන්නේ එකත් හදලා දුන්නා. ඔය තියෙන්නේ සුදු ලුණුයි රුක්කත්තන පොතුයි තලලා ඒකට දෙහි ටිකක් දාන්න කියලා තියෙනවා. ඉතින් ඒක ගන්න කියලා තිබ්බේ කාපු තැන. ඉතින් ඔය එතෙන්ට ගන්න හදපු එක. ඔය තියෙන්නේ පඹුරු කොළ පොතුයි දෙහි කොළ පොතුයි අමු කහයි ලුණුයි එක ප්‍රමාණයට අරගෙන ඒ ටික කොටලා ඒ ඉස්ම කකාරලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මට ඒකේ එක જાතියෙන් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මට ඒක අමතක වුණා. ඉතින් පස්සේ තමයි හිතුවේ ඔයාලට වීඩියෝ එකක් කරලා දාන්න කියලා. ඉතින් ඒ නිසා මම ඒක මුලින් හදලා තියාගත්ත ඉඳන් මට ඒක වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් ඔය ඒක හැදුවයින් පස්සේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔය දැන්ටත් ඉතින් එකකින් ගාලා තියෙන්නේ හුඟක්. ඔය තියෙන යාළුවනේ ඊට පස්සේ කසාය එකක් වගේ හදන්න තිබ්බා. ඉතින් වෙනිවැල් කැටයි හොඳ රත් හඳුනුයි ඉරිමුසුයි. ඉතින් ඔන්න ඔය ටික දාලා තමයි හදන්න තිබ්බේ. ඒකේ තියෙනවා මේ දාන්න ඕනේ ප්‍රමාණයන්. ඉතින් බෙහෙත් බඩු කඩෙන් මේ ප්‍රමාණයන් අරන් ඇවිල්ලා තමයි ඔය දාලා. ඉතින් ඒක පත 16 පත දෙකකට හින්දලා දෙන්න කියලා තමයි තිබ්බේ දවස් 3ක්. ඉතින් ඒක බොන්න ඕනේ එළඟි තෙල් ටිකක් දාලා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි මම තාත්තට බෙහෙත් ටික හදලා දුන්නේ. ඉතින් මම ආයෙත් කියනවා ඔයාලා ඔය දේවල් කරන්න යන්න එපා මගේ වීඩියෝ එක බලලා. ඉතින් දැනුමුතුකමක් තියෙන කෙනෙක්ගෙන් අහලා යම් කිසි උපදෙසක් අරගෙන ඒවට පිළියම් බේත් ප්‍රතිකාර තියෙනවා දැන්.
මේ දැන් තියෙන තාක්ෂණෙත් එක්ක හැමදේම දියුණුවයි. ඉතින් යාළුවනේ ඒ නිසා මේ වීඩියෝ එකේ තියෙන දේවල් ඔයාලා කරන්න යන්න එපා. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජේසුස් පිටයි බුත් සරණයි.